මචං උඹ සහන් නේද? මෙහෙද වැඩ කරන්නේ? ඔව් සර්. මම මෙහි part time job එකක් කරනවා. මචං මතක නැද්ද? අපි ගණන් පන්ති ගියා. අපි කට්ටියම එකටනේ ගියේ. දමිත් නේද? මට එකපාරටම අඳුර ගන්නත් බැරි වුණා. ගොඩාක් කාලෙකින්නේ. උඹලට ලකුණු අඩු වුණා කියලා වෙන පන්තියකට ගියානේ. අපිටත් අඩු වුණා. ඒත් අපි අමාරුවෙන් හරි අල්ලන් හිටියා. අමාරු ගැටලු කරන්නේ සර් විතරයි. අනික් අය ගොඩක් කරන්නේ සරල ඒවානේ. මතකද ඉස්සර සර් බනිනවා අපට. අම්මා තාත්තවත් බනින්නේ නැහැ මේ විදියට. සර් අපිව සමාජයේ ඉහළ තැනක තියන්න වගේම සමාජයේ ජීවත් වෙන හැටි, ප්‍රායෝගික වෙන හැටිත් කියලා දුන්නා. ඒ නවය දාන්න විතරක් නෙවෙයි, ඉංජිනේරුවරයෙක්, වෛද්‍යවරයෙක්, ගණකාධිකාරිවරයෙක් වගේ හැම ශාස්ත්‍රයක් ගැනමත් කියලා දුන්නා. බුද්ධික ඉරෝෂ සර් නැත්නම් මම අද ඉංජිනේරුවෙක් වෙන්නෙත් නැහැ. උඹ ડોක්ටර් කෙනෙක් වෙන්නෙත් නැහැ. දමිත් ඇකවුන්ටන්ට් කෙනෙක් වෙන්නෙත් නැහැ. සර් උගන්වන්න පටන් අරන් අවුරුදු 32ක් නේ මචං. හැම අවුරුද්දෙම ඒ 9, ඒ 8, ඒ 7 ළමයි ගොඩක් ඉන්නවා. ගණිතේ නම් ඉතින් බුද්ධික ඉරෝෂ සර් තමයි. බුද්ධිමත් දරුවන් රොදපදින ගණිත පන්තිය 6 වසරේ සිට 11 වසර දක්වා බුද්ධික ඉරෝෂ